කොහොමද කට්ටියටම ඔන්න මං අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකේදී මං කතා කරන්නේ ආලෝක ගැන. ආලෝක ගැන කිව්වම හැමෝම දන්නවනේ. walk of peace කියන පාදයාත්‍රාවට එකතු වෙලා ඉන්න ආලෝක කියන සුනඛයා ගැන තමයි මං කතා කරන්නේ. මේකෙදි මම කතා කරන්නේ ඇත්තටම යාළුවනේ මම මීට කලින් වීඩියෝස් දෙකක්ම කළා. එකක් walk of peace කියන පාදයාත්‍රාව ගැන. අනිත් වීඩියෝ එක තමයි මේ ආලෝකව සැත්කම්කට භාජනය කළා. ඉතින් ඒ නිසා මේ ආලෝක ටික දවසකට මේ පාදයාත්‍රාවත් එක්ක එකතු වෙලා තිබ්බේ නැහැ. ඉතින් එතකොට ගොඩක් අය විවිධ මත පළ කළා. ඒ සම්බන්ධයෙන් මම තව වීඩියෝ එකක් කළා. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ ආලෝකගේ නවතම සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියන්න. මොකද ගොඩක් අය ඒ ගැන විවිධ මත පළ කරනවා. ඉතින් මම හිතුවා ඒකේ ඇත්ත කතාව ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම ආලෝක මේ වෙනකොට ගොඩාක් දුර සුව වෙලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට ආලෝක මේ පාදයාත්‍රාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක ගොඩක් සමාජ මාධ්‍ය තුල ෆොටෝස් සහ වීඩියෝස් වලින් ෂෙයා වෙලා තිනවා. ඒ අතර සමහර අය විවිධ කතා කියන නිසා තමයි මේ වීඩියෝ එක මම කරේ. ඉතින් ඇත්තටම ආලෝක මේ වෙනකොට සුවේ ලබලා සාත් ගොඩාක් දුටු සුවේ ලබලා මේ පාදයාත්‍රාවත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ වගේම පසු වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා ආලෝකට දිගටම මේ පාදයාත්‍රාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ එකතු වෙති හැකි සෞඛ්‍ය තත්ත්වයක ඔහු සිටිනවා කියලා. ඉතින් ඇත්තටම ආලෝක කියන්නේ නිකම්ම සුනඛෙක් නෙවෙයි. ඔහු ඇත්තටම සුවිශේෂී පුද්ගලෙක්. මොකද ආලෝක නිසා මේ පාදයාත්‍රාවට ලොකු ආලෝකයක් ලැබුණා. ඒ වගේ මුළු ලෝකෙම අවධානය ආලෝකට යොමු වුණා. ඉතින් ආලෝකට වගේම මේ පාදයාත්‍රාවට. ඉතින් එන්නේ හේතුව නිසා ආලෝකට ගොඩක් අය ආදරය කරන්න ගත්තා. ඉතින් ඇත්තටම මම මේක කලින් වීඩියෝ එකක් කිව්වා ආලෝක තිරසන් ආත්මයක් ලැබුවට සුනඛයෙක් වුණාට මිනිස්සෙක්ටත් වඩා හොඳ ගතිගුණ ඔහුට තියෙනවා. ඉතින් ඇත්තටම ඔහු ඉන්දියාව වගේ රටක ඉපදිලා ඉන්දියාවෙන් ඇමරිකාවට ඇවිල්ලා ඇමරිකාව තුළ මේ හාමුදුරුවරුත් එක්ක එකතු වෙලා ලෝකෙටම සාමය බෙදෙන මේ පාගමට එකතු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔහු ගත කළේ ජීවිතෙත් එක්ක බැලුවම මේක ඇත්තටම ප්‍රාතිහාර්යයක් වගේ. ඇත්තටම හිතා ගන්න බැරි දෙයක්. මොකද ඉන්දියාවේ කඩපිලක් ගාව හැදිර වැඩිලා අන්තිමට ඇමරිකාවට ඇවිල්ලා මුළු ලෝකෙම අවධානය ආදරේ දිනා ගන්නවා කියන්නේ ඒක ඇත්තටම සුරංගනා කතාවක් වගේ. ඉතින් ඇත්තටම යාළුවනේ ඒක අපි අද අපේ ඇස් වලින්ම දකිනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ ආලෝකට මේ පාගමන අවසාන වෙනකම් මේ පාගමනත් එක්ක එකතු වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. ඉතින් ඇත්තට මම හිතනවා මේ කෙටි වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති. මොකද සමාජ මාධ්‍ය වල විවිධ දේවල් කතා බහ කරන නිසා මේකේ ඇත්ත කතාව මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඔබට යම්කිසි අයිඩියා එකක් එන්නේ නැති. ඉතින් ඔබේ අදහස අනිවාර්යෙන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම ඔයා අද අලුතෙන් මගෙත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එක අවසානයේ ඔබේ වටිනා අදහසත් යොමු කරලා මම මීට පෙර කරපු වීඩියෝ දෙකක් බලලා එන්න මගේ channel එකට. මගේ channel එකේ මම විවිධ කැටගරිස් වල වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඒවා like කරලා comment කරලා මම subscribe කරලා මයිත් එක දිගටම එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් යාළුවනේ මේ වගේම තවත් වැදගත් ප්‍රයෝජනවත් ඔබට යමක් ගන්න පුළුවන් වීඩියෝ එකකින් හම්බ වෙනකන් කට්ටිය පරිස්සමෙන් ඉන්න. මම ගිහිල්ලා එන්නම්.